ඕනම කෙනෙක්ට අවබෝධය ඇති වෙන්න ඕනේ Taman තුලින්මයි. කෙනෙක්ට අපිට අර හරක් බානක් දක්කනවා වගේ අපිට දක්කගෙන යන්න බෑ. Tamanගේ gedara ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳෙන්න ඕනේ ගේ ඇතුලේ. ගේ ගින්න ගේ ඇතුලේ විසඳ ගන්න ඕනේ කාන්තාව. දැන් පොඩක් කොම්ප්ලිකේටඩ් වෙලා තියෙන දේවල්. වැඩිහිටි වුණාට පස්සේ අමතක කරනවා Tamanටත් තරුණ කාලයක් තිබුණා කියලා. විවාහ වුණත් නූනත් කොහොම වුණත් කාන්තාවකට ස්වාධීන වීම අත්‍යවශ්‍යයි. Chat with Smart Lady. මේ සෝදානම තවත් ස්මාර්ට් ලේඩි කෙනෙක් එක්ක කතා බහක් ආරම්භ කරන්න. අපේ මේ සයිබර් අවකාශය තුළ විවිධ ශාස්ත්‍රයන් වලින් ඉස්සරහට යන අය දකිනවනේ. ඒ අතරින් සයිබර් අවකාශයේ අපි දකිනවා කිවිඳියන්, ලස්සන නිර්මාණ කරන අය. ඉතින් ඒ වගේ ආදරණීය කිවිඳියක් අද දවසේදී අපි එකතු කරගන්න හිතුවා අපේ කතා බහට. හැබැයි අපි අයව හඳුනගත්තේ කලින් ගායිකාවක් විදිහට. විටක ගායිකාවක්, විටක කවි වගේ දේවල් ලියන කෙනෙක්. ඒ වගේම තමයි සයිබර් අවකාශයේ පෙරලිකාර චරිතයක්. ප්‍රතිභා ප්‍රභා. හයි කොහමද? හොඳයි නංගි හොඳින් ඉන්නවා. ඉතින් මේ ප්‍රතිභා කියලා කොහොම මම අර කිව්වා මේ හැඳින්වීම ප්‍රශ්නයක් නෑ නේ ගැලපෙනවනේ නේ. මම දකිනවා මේ සයිබර් අවකාශය තුළ විශේෂයෙන් අපි Facebook එක ගත්තොත් එහෙම මේ හුඟක් දක්ෂ නිර්මාණකරුවන් බිහි වෙලා තියෙනවා. ඉතින් එහෙම දක්ෂ නිර්මාණ ශිල්පිනියක් ඒ වගේම නිර්මාණ කරණේ නියැලලා ඉන්න පවුලක ආදරණීය පුරුකක් ඔබ. ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ? මේ දවස්වල නංගි පහුගිය දවසක ගීතයක පටිගත කිරීමක් කරා. ඒක තාම සම්පූර්ණ වුණේ නැහැ. ඉතින් ඒක තියෙනවා පොඩ්ඩක් හෝල්ඩ් වෙලා තියෙනවා මේ දවස්වල තියෙන තත්ත්වෙත් එක්ක. ඊට අමතරව කවි පොත සූදානම් වෙවි පවතිනවා. මේ ප්‍රින්ට් එකට යවනවා කියලා හිතනවා. ආයෙ හිතනවා නෑ තව ටිකක් තියෙනවා එකතු කරගෙන ඊට පස්සේ ආයෙ තියා ගන්නවා. ඉතින් ඒ අතරතුර වගේ දේවල් තමයි පාසලේ ඔන්ලයින් අපි ටීචින් කරනවා මේ දවස්වල. ඉතින් දැන් මේ දවස්වල අනිවාර්ය කාලේ. ඉතින් ඒව වලට ලෙසන් ප්ලෑන්ස් හදාගෙන දැන් ඉතින් ලබන ටර්ම් එකට ලෑස්ති වෙලා ඉන්නවා. හොඳයි. විශේෂයෙන්ම කියන්නට ඕනේ ඇය ආදරණීය ගුරුවරියක්. ඒ වගේම මම නිවැරදි නම් ආදරණීය මවක්. දුවෙක් ඉන්නේ නේ? දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුවෙකුයි පුතෙකුයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් දැන් මේ දවස්වල ජීවිතය ගැන අපි කතා කරා. ඒ වගේම දැන් මේ තරුණ පරපුරේ අය මම ඒව හඳුන්වා දීමේදීත් කිව්වා වගේ සයිබර් අවකාශයේ පෙරලිකාර චරිතයක් නේ අය. ආදරණීය චරිතයක්. ඉතින් මේ සයිබර් අවකාශය තුළ අපි දකිනවා මේ තරුණ පරපුරේ අය විවිධ අදහස් පළ කරනවා, නිර්මාණකරණය නියැලෙනවා. මේ අය මේ සමාජ මාධ්‍ය භාවිතා කරන විදිහ ගැන ඔබට මොකද තියෙන අදහස? මම හිතනවා ඇත්තටම මේ සමාජ මාධ්‍ය භාවිතය යහපත් අතර භාවිතා කරනවා නම් ඇත්තට මේකෙන් හම්බ වෙන බෙනිෆිට්ස් ගොඩාක් තියෙනවා. ඒ වුණාට කනගාටුවට කරුණ තියෙන්නේ මේ දේ යන්නේ අනිත් පැත්තට. ඉතින් පොඩ්ඩක් අපිට ගොඩක් වෙලාවට මම හිතන්නේ අපි මේ තරුණ පරම්පරාව විශේෂයෙන්ම ඒගොල්ලන්ට පොඩි ගයිඩන්ස් එකක් හැමතිස්සෙම දෙන්න ඕනේ කොයි පැත්තටද යන්න ඕනේ කියලා. ඉතින් ඒ වුණාට හැබැයි ගයිඩන්ස් එක දුන්නට මම හිතන්නේ ඕනම කෙනෙක්ට අවබෝධය ඇති වෙන්න ඕනේ Taman තුලින්මයි. කෙනෙක්ට අපිට අර හරක් බානක් දක්කනවා වගේ අපිට දක්කගෙන යන්න බෑ. ඒ අවබෝධය කියන එක සමාජයේ හැසිරීම තුලින් ඒ දේවල් තුලින්ම තමයි ලැබෙන්න ඕනේ. ඉතින් ජීවිතේ වරදිනවා නම් සයිබර් අවකාශයේදී වැරදිලා හරි පාරක් හොයාගන්න ඕනේ ඒ අයම තමයි. එතකොට අපි කාන්තාව පැත්තට හැරුණොත් කාන්තාවකට මේ සමාජ මාධ්‍ය භාවිතය ඇසුරෙන් මොනවද ගන්න පුළුවන් ප්‍රයෝජන? මම හිතන්නේ ගොඩාක් හොඳ දේවල් තියෙනවා. මම දකිනවා ඔය ස්වයං රැකියා, ඒ වගේම ගෘහ අලංකරණය, ගෘහණියන්ට ඕන කරන දේවල්, ඒ වගේම දැන් කාලයක් රැකියාවේ නිරත වෙලා ඉඳලා ඊට පස්සේ මවක් වීමෙන් පස්සේ නිවසේ ඉන්න කාන්තාවන්ට කරන්න පුළුවන් දේවල්. ඉතින් ගොඩාක් මාර්ගවලට ඉඩහසර සලස්සනවා මේ අන්තර්ජාලයේ තියෙන විවිධාකාර පහසුකම් ඔස්සේ. අපි මේ ස්මාර්ට් ලේඩි කතා බහ අරගෙන ඉන්නේ ස්මාර්ට් ලේඩි සමූහය හරහා ඒ වෙනුවෙන් අපේ ආදරණීය කාන්තාවන් වෙනුවෙන් ඉතින් බුද්ධිමත් කාන්තාවන් අපි අතර ගොඩක් ඉන්නවා. අනිවාර්යයෙන්. ඒ බුද්ධිමත් කාන්තාවට අර ඔබ කිව්වා වගේ හරි මඟ පෙන්වීම කියන කාරණාව වැදගත්. එතනදී අපිට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙනවා. ඔව්.
එතකොට අපි දැන් මේ සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී කාන්තාවකගේ හැසිරීම ගැන කතා කරොත් කොහොමද මේ කාන්තාවකගේ හැසිරීම මොන වගේ වෙන්න ඕනද? මෙහෙමයි අපිට කාගෙවත් හැසිරීම පළවෙනියටම විනිශ්චය කරන්න බෑ. මොකද එක එක්කෙනා හැසිරෙන ආකාරය ඒ කෙනාට ආවේනිකයි. අපි හිතන්න පුළුවන් ඒ කෙනා හැසිරෙන්නේ ඒ කෙනාගේ පෞල් පසුබිමෙන් ආපු විදියෙන්. එක්කෝ ඒ කෙනාගේ අධ්‍යාපනයේ ප්‍රමාණයෙන්. ඉතින් එතකොට මේ විවිධාකාරයෙන් හැසිරෙන කාන්තාවන් සමාජයේ ඉන්නවා. ඒ වගේම විවිධාකාරයෙන් තවන්න ප්‍රකාශ කරන කාන්තාවන්. ඔව්. එතකොට දැන් මගේ ප්‍රකාශනය මම යන්නේ ලේඛනය කවි ලියනවා. හැබැයි ඒ වගේම මගේ තව පැත්තක් තියෙනවා මම පොඩි ළමෙක් වගේ. එතකොට මගේ ඒ පැත්තක් තියෙනවා. හැම මම පෙන්වන්නේ නැහැ මම ගොඩාක් දේවල් දන්නේ එහෙම කෙනෙක් කියලා. මම තාම දේවල් ඉගෙන ගනිමින් තියෙන මේ සමාජයේ මම දකින දේවල් තුලින් අහන දේවල් තුලින් ඒ වගේම මගේ පේජ් එකේ මට කතා කරන කාන්තාවෝ ඉන්නවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න තුලින්. ඉතින් එතකොට මම හිතන්නේ මමත් තාම ඉන්නේ අධ්‍යයනයක. ඉතින් මම හිතනවා ඒ එක එක්කෙනාගේ පෙනුම ඒ අපිට ඇත්තටම එහෙම හිතන්න බෑ ඔයා මෙහෙම ඉන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා. හැබැයි මම විශ්වාස කරනවා ඕනම කාන්තාවක් මතක තියාගන්න ඕනේ Taman මොන විදිය ප්‍රකාශනයක්ද මේ භාවිතා කළ සමාජ මාධ්‍ය භාවිතෙන් දෙන්නේ කියලා. මොකද සමහරක් වෙලාවට සමහර කාන්තාව Tamanගේ පෞල් ප්‍රශ්න අතිශය පෞද්ගලික දේවල් Tamanගේ මුහුණු පොතේ හැමෝන්ටම බලන්න දානවා. මම හිතන්නේ මේ දේවල් ඇත්තටම අනවශ්‍යයි. Tamanගේ ගෙදර ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳෙන්න ඕනේ ගේ ඇතුලේ. අර ගේ ගිනි පිට දෙන්න එපා කියලා අපිට ඉස්සරින්දම මේ තියෙන කතාවක්. ඉතින් ඒ හින්දා ගේ ගින්න ගේ ඇතුලේ විසඳ ගන්න ඕනේ කාන්තාව. ඊට වඩා එතනින් ඔබට ගිය දේවල් වලට තමයි සමාජ මාධ්‍ය තියෙන්නේ. ඉස්සර අපේ යුවලක් තරහ වුණාම අපි හිතමු තරහ වුණ දෙන්නෙක් ගෙදර ප්‍රශ්නයක් ඇති වුණාම මේ Facebook ගිහිල්ලා ස්ටේටස් අප්ඩේට් කරන්නේ නැහැනේ කවුරුත්. ඉතින් ඒක ගෙදර කතා කරලා විසඳගන්න. ඒ වගේම තමයි අපි හිතමු දුරින් ඉන්න ආදරවන්තයෝ දෙන්නෙක් තරහ වුණා කියලා. දැන් ඒ කාලේ ඉස්සර වගේ කෝල් කරලා රණ්ඩු වෙන්න බෑ. එතකොට ලියුමක් ලියනවා. ලියුම ලියලා ලියුම හම්බ වෙන කාලෙනකොට තරහ නිවිලා ඔක්කොම ප්‍රශ්නෙත් විසඳලා ඉවරයි. ඉතින් ඒ වගේ ඇත්තටම ඒ සමාජ මාධ්‍ය නැති කාලේ ඇත්තටම ජීවිතේ සරලව තියෙන්නේ නැති කියලා හිතෙනවා. දැන් පොඩක් කොම්ප්ලිකේටඩ් වෙලා තියෙන දේවල්. ඉතින් ඒක තමයි. හොඳයි දැන් මේ කියපු දේවල් ඇතුලේ ඔබටත් බොහෝ දේවල් හිතෙන්නට ඇති. ඔබට මේ අය කියලා මතක් වෙන්නටත් ඇති විවිධ චරිත. අපි ගත්තොත් එහෙම ප්‍රතිභා සාමාන්‍යයෙන් ඔබ ගුරුවරියක්නේ. ඔබ ආදරණීය ගුරුවරියක් විශේෂයෙන් කුඩා දරුවන් එක්ක වැඩිපුර වැඩ කරන කෙනෙක්. ඒ වගේම සමාජ මාධ්‍ය තුලත් ඔබ බොහොම ආදරණීය සොයුරියක්. ඉතින් මේ විදිහට අපි ඉන්නකොට අර කිව්වා වගේ ප්‍රශ්නයක් අපිට ඇති වුණාම මේ ප්‍රශ්න Facebook එකේ ලියන අය සමාජ මාධ්‍ය තුල පළ කරන අය ඒ වගේ කෙනෙකුට ඔබට කවදා හරි මේ අවවාදයක් දෙන්න අවස්ථාවක් උදා වෙලා තිබෙනවද? මගේ පේජ් එකේ මට පෞද්ගලිකව කතා කරන ගෑන් ළමයි ඉන්නවා මෙහෙමයි අක්කේ මෙහෙම දෙයක් වුණා මෙහෙම දෙයක් වුණා මට පුළුවන් නම් දෙයක් කියන්න කියලා. ඉතින් මට හිතෙන්නේ ඔබට විශ්වාස කරන එක්කෙනෙක් හරි ඉන්නවා. මම හිතන්නේ ඕනම ගෑන් ළමයෙක්ට තමන්ගේ අම්මා තරම් මේ ලෝකේ විශ්වාස කරන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. ඉතින් මම දකින දෙයක් තමයි මේ පරම්පරාව එක්ක පොඩ්ඩක් දුරස් වීමක්. ඉතින් දරුවෝ දෙමව්පියන්ට කතා කරන්නේ නැහැ. ඒ මොකද දෙමව්පියෝ වැඩිහිටි වුණාට පස්සේ අමතක කරනවා Tamanටත් තරුණ කාලයක් තිබුණා කියලා. එතකොට කෙලින්ම දැන් දෙමව්පියන්ට මතක් වෙන්නෙත් නෑ අද කාලේ දැන් වෙනස්. අපේ කාලේ වගේ නෙමෙයි. දැන් තාක්ෂණයේ දියුණු වෙලා දේවල් අපේ පුංචි දූපත දැන් ලෝකෙට විවර වෙලා තියෙනවා. අපේ තරුණ පරපුර අලුත් දේවල් හොඳ නරක දෙක බලන්නේ නැතුව ඔක්කොම උකහා ගන්නවා. ඉතින් එතකොට මේ අවබෝධය වැඩිහිටියන්ට තියෙන්න ඕනේ. ඉතින් එතකොට අම්මා තමයි ඉස්සෙල්ලම දුවෙක් හරි පුතෙක් හරි වෙනුවෙන් ඇරිලා ඉන්න ඕනේ කියන දේ අහන්න. හොඳම කවුන්සලර් අම්මා ඇත්තම කිව්වොත්. ඉතින් එහෙම නොවුන අවස්ථාවල් වල මම කතා කරලා තියෙනවා මගේ පේජ් එකට ඒ කතා කරන කාන්තාවන්ට බොහොම පොඩි දරුවෝ සමහරව ඇත්තටම දරුවෝ කියන්න පුළුවන්. ඉතින් ඒ කතා කරාම ඇත්තටම මම සතුටු වෙනවා මේ ප්‍රසිද්ධියේ තමන්ගේ ප්‍රශ්න කියන්නේ නැතුව මේ ඇවිල්ලා මට කිව්ව එකට මම ඉස්සරහම ස්තුතිවන්ත වෙනවා ඒගොල්ලන්ට. ඉතින් මට පුළුවන් හැටියට මම උදව් කරනවා. මම කියන්නේ හැමතිස්සෙම විශ්වාස කටයුතු එක්කෙනෙක් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් ඊට වඩා තත්ත්වය බරපතල නම් කවුන්සලින් වලට හරි මනෝවෛද්‍ය උපදෙස් වලට හරි යමු වෙන්න. හොඳයි. අපි අර මේ ඔබ කලින් කිව්වා වගේ ගෙයි ගිනි පිටට දෙන්නත් එපා. පිටත ගිනි ගෙට ගන්නත් එපා. මේ ටික දුවෙකුට කියලා දෙන්නේ අම්මා. ඔබ කිව්වා වගේ. ඉතින් මේ අපි දකිනවා මේ විවිධ දේවල් නිසා සයිබර් බුලින් කියන තත්ත්වය දැන් ගොඩාක් ඉහළ යනවා මේ තත්ත්වය. මේ සයිබර් බුලින් ගැන ඔබ මොකද හිතන්නේ?
මම ඒකේ ටාගට් එකක් වෙලා තියෙනවා. ඇත්තම ඒක තමයි පළවෙනිම දේ. මම සයිබර් බුලින් වලට ලක් වුණා. මොකද මම ගායිකාවක් විදියට මට මතකයි පළවෙනි වගේ එක ගීතයක් තියෙනවා මේ ලංකාවේ ප්‍රසිද්ධ ඊටාම කඩවසම් නළුවෙක් එක්ක කරපු එකක්. කොහොම හරි ඕක ගියපු වෙලේ ඉඳන් මගේ රූපේ සහ ඔහුගේ රූපේ සතුටමින් ඊටාම නිකන් අර හිත රිදවන ආකාරයේ පටන් ගත්තා මේ කමෙන්ට් කිරිල්ලක් YouTube නාලිකාවේ. කොහොම ඉතින් ඊට පස්සේ කොහොම හරි ඊට පස්සේ ආයෙම මගේ තව ගීතයක් කරුණා. ඒ ගීතේ පොඩ්ඩක් ඉන්ස්පයර් වෙලා කරේ ඉංග්‍රීසි තනුවකින්. ඔය ගීතේ රිලීස් වෙච්ච වෙලාවෙත් මම දැක්ක ගොඩාක් දේවල් තිබුණා. ඉතින් මම ඇත්තටම මේක බලලා මම කල්පනා කරේ මමත් එතකොට චුට්ටක් තරුණයි. මම මෙච්චර මැචුව නෑ. එතකොට දේවල් දිහා බලද්දි මට ඉස්සෙල්ලාම තරහ ගියා. මම හිතුවා මේ මිනිස්සු ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා. ඊට පස්සේ මම ටික ටික ඒගොල්ලන්ගේ පැත්තෙන් හිතන්න ගත්තා. සයිබර් බුලින් කෙනෙක් වෙන්න එයාගේ මානසික තත්ත්වය මොනතරම් දුක්ඛිත එකක් වෙන්නේ නැද්ද? කොච්චර තනි වෙච්ච මිනිස්සෙක් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ එක්කෝ එයාගේ තියෙන කුසලතාවයක් කවුරුත් දැකලා නැහැ. එයාගේ වටිනාකමක් කවුරුත් බලලා නැහැ. එතකොට මෙතන වෙලා තියෙන්නේ මට හම්බ වෙච්ච අවස්ථාව මෙයාගේ හිතේ ඇති කරපු හීනමානය. ඉතින් මේ හීනමානය තුලින් ඇති වෙච්ච ඉරිසියාව කියන්නේ හරිම ප්‍රාථමික සිතුවිල්ලක්. ඉතින් මේ ඉරිසියාවෙන් ඔඩු දුවපු කමෙන්ට් එක තමයි මේ සයිබර් බුලින් කෙනෙක් එළියට දාන්නේ. ඉතින් ඇත්තටම මම හිතන්නේ සයිබර් බුලින්ස්ට ඇත්තටම අනුකම්පා කරන්න ඕනේ. ඒගොල්ලොත් එක්ක එකට එක ආගියු කරන්න මම දකින්න සමහර සෙලිබ්‍රිටිස්ලා ඒගොල්ලෝ ආගියුමන්ට්ස් යනවා ලොකු ආගියුමන්ට්ස්. මම හිතන්නේ මැචුරිටි එක කියලා කියන්නේ අපි දකින්න හැම දෙයකටම රෙස්පොන්ඩ් කරන එක නෙමෙයි. අපි දේවල් දකින්න ඕන තරම්. දකින්න හැම එකටම රෙස්පොන්ඩ් කර අපි ඉස්සරහට ගමනක් යන්න බෑ මම හිතන්නේ. අපි තෝරගන්න ඕනේ අපි මොන දෙයකටද රෙස්පොන්ඩ් කරන්නේ. නැත්තම් අහක බලාගෙන අපේ ගමන යනවා. අර කතාවට කියනවානේ මේ ගහන ගල් ටික එකතු කරලා තියාගත්තොත් දවසක බැම්මක් බඳින්න පුළුවන් කියලා. ඉතින් ආදරණීය කාන්තාව ඔබටත් අපි මේ කියන දේවල් අපේ මේ ස්මාර්ට් ලේඩි එක්ක කරන කතා බහ බොහොම වැදගත් වේවි. මොකද ඔබ ඒ කිව්ව තත්ත්වයට මුහුණ දීපු කෙනෙක් මෙතන අපිව බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එතෙන් අපේ ජීවිතේ මේ වගේ අවස්ථාවන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි මේ කතා කරොත් එහෙම දැන් බොහෝ කාන්තාවන් මේ විවාහ වෙනකොට තමන්ගේ රැකියාව වෘත්තිය මේ වගේ දේවල් අතහරිනවා. එතකොට සමහර අය විවාහ වුණාට පස්සේ තමයි වෘත්තිය ගැන ඉයලෙන්න පටන් ගන්නෙ. මේ ගැන ඔබ දරන අදහස මොන වගේද? මම කියන්නේ විවාහ වුණත් නොවුණත් කොහොම වුණත් කාන්තාවකට ස්වාධීන වීම අත්‍යවශ්‍යයි. ඔබට ආදරණීය සැමියෙක් ඉන්න පුළුවන් ඔබේ සියලුම අවශ්‍යතාවයන් ඉෂ්ට කරලා දෙන්න. ඒ වුණාට ඔබ ස්වාධීන ඔබට මොකක් හරි ආදායම් මාර්ගයක් තියෙනවා කියන එක ඔබ ස්වාධීන කාන්තාවක් කරනවා. ඉතින් ඒ නිසා හැම වෙලේම දැන් ඇත්තටම මම කිව්වොත් මේ සමාජයේ ගොඩක් තියෙනවා මේ සොයන් රැකියාද අපිට තෝරගන්න පුළුවන් එකී නොකී ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. ඔබේ බුද්ධියෙන් කල්පනා කරලා බලලා ඔබට සුදුසු මාර්ගය මොකක්ද කියලා හොයාගෙන Tamanට ආදායම් මාර්ගයක් තියෙන කාන්තාව සැමියාත් මම දන්නවා ඒ නොකියුවට සැමියෙකුත් අනිවාර්යයෙන්ම සතුටු වෙනවා තමන්ට ආදායම් මාර්ගයක් තියෙන බිරිඳක් ඉන්නවා කියන එක ගැන. සාම්ප්‍රදායික කාන්තාව මේ බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නවා මේ අවුරුදු 23, 24, 25 වගේ වයසේදී විවාහ වෙලා දරුවෝ හදාගෙන ගෙදරට වෙලා ගෘහණියක් විදිහට ඉන්න එක තමයි යාලා කරන්න ඕනි කියලා. එහෙම ඉන්න ඕනි කියලා සමාජ මතයකුත් තියෙනවා. තවමත් එහෙම මතයක් දැන් මේ අපි ඉන්නේ ගොඩක් ඉස්සරහට ඇවිල්ලා. නමුත් තවමත් ඒ වගේ මතදරණ අය අපේ සමාජය තුළ ඉන්නවා. ඔබ මොකක්ද මේ කාරණාව ගැන හිතන්නේ? මම හිතන්නේ මේ කාන්තාව විදියට අපි සමාජයට ඇවිල්ලා තියෙන විවිධාකාර අරමුණු සාක්ෂාත් කරගන්න. ඉතින් සමහරක් කාන්තාවක් හිතන්න පුළුවන් මගේ ජීවිතයේ අරමුණ මම දරුවෝ හදලා මෙහෙම දරුවෝ වෙනුවෙන් කැපවෙච්ච මවක් වෙලා ඊළඟට සැමියාට හොඳ බිරිඳක් වෙලා මම එතනින් මගේ චැප්ටර් එක ඉවරයි. හැබැයි ඇත්තටම ඒක එක්තරා අන්දමක ඒ කාන්තාවට ඊට වඩා හැකියාවන් කුසලතාවයන් තියෙනවා නම් මේක ඇත්තටම ඒක හරි අපරාධයක්. ඉතින් එතෙන්දී ඇත්තටම දැන් ලංකාව වගේ රටක ස්වාමි පුරුෂයාගේ සහයෝගය නැත්තම් ගොඩක් වෙලාවට මේ කාන්තාවන්ට Tamanගේ ඉලක්ක අරමුණු කරා යන්න තියෙන ඉඩකඩ අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ මොකද ලංකාවේ පවුල කියන මේ දෙයට මූලිකත්වය දෙනවානේ. ඉතින් එතකොට එහෙම දෙයක් තියෙන. හැබැයි මම හිතනවා අම්මා කෙනෙක් විදියටත් ඉෂ්ට කරන් තියෙන කාර්යභාරය කොච්චරක්ද කියලා කියලා ඉවර කරන්න බෑ. ඒ ඩියුටි එක හරියට කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඕනම ඩියුටි එකක් හරියට කරන්න පුළුවන්. ඒක තමයි තියෙන අමාරුම රස්සාව අම්මාකම.
ඉතින් ඇත්තට මේක සුළු කොට තකන්න හොඳ නැහැ. එහෙම ඒ තීරණය ගත්ත කෙනෙක් ඉන්නවා නම් ඉතින් මම හිතනවා ඒ වුණාට ඔවුන් තුළ ධෛර්යය තියෙනවා නම් තව ඉදිරියට ගිහිල්ලා මගේ මොනවද තව කැපැසිටිස් මොනවද මට මොනවද ජීවිතේ කරන්න පුළුවන් දේවල් කියලා හොයන්න ධෛර්යය තියෙනවා නම් මම හිතන ඒක ලස්සනයි කාන්තාවකට කියලා. හැමදාම එකම තැන පල් වෙවි එකම තැන ජීවිතේ තියනවට වඩා Tamanට හොය හපතක් වෙන මොකක් හරි තැනකට යන්න තියෙනවා හොඳයි. දැන් ඔබ ඒ කිව්ව කතාව ඇතුලේ මට මෙහෙම හිතුණා මේ සමහර කාන්තාවෝ අපි දකිනවා මේ සාම්ප්‍රදායිකව තමන්ව කොටු කරගෙන සමහරලාට ස්වාමි පුරුෂයා පවුලේ කැමති අය ඉස්සරහට යනවා. හැබැයි සමහර කාන්තාවෝ මොකක් හරි තමන්ට ආස දෙයක් නොලැබී යාම නිසා වෙන්න පුළුවන්. සමහරට කැමති කෙනාව බඳින්න ලැබුණ නැති නිසා වෙන්න පුළුවන්. තමන්ව කොටු කරගෙන ඉන්නවා. මෙහෙම කරගෙන ඉන්න එකෙන් සමහර වෙලාවට මම දකිනවා ඒ අය ලෙඩ වෙනවා, පවුලේ ඇත්ත අසරණ වෙනවා. මෙහෙම වෙන එක මොකක්ද ඒකට ඇත්තට මොකක්ද විසඳුම? හරියට මේ විදිහට කරනවද? එහෙම නැත්නම් එහෙම නැතුව මොකක් හරි මාවතක් හොයාගන්න ඇයට විදිහක් නැද්ද ඇත්තට? ඔබ කියන්නේ ආදරේ නිසා පරාද වෙලා සමහර කාන්තාවෝ Tamanටම කොටුවක් දාගෙන කොටුව ඇතුලේ ඉන්නවනේ. සමහරට සැමියා නෙමේ වැඩේ කරන්නේ තමන්ම. මම හිතන්නේ ඒක තමන්ගේ බ්‍රේක් ත්‍රූ එක හොයාගන්න එක තමන්ගේ ඩියුටි එක. මොකද එහෙම ඉන්නකොට කාලයක් ගිහිල්ලා එක්තරා ජීවිතයේ අවධියක් එනවා. ආය ආපස්සට හැරිලා බැලුවම අපරාධ මම නාස්ති කරපු කාලේ කියලා හිතට දැනෙන. ඉතින් මම හිතන්නේ අපේ ජීවිතේ අපි කිසිම පසුතැවීමක් තියාගන්න ඕනේ. අනේ මං අර දේ කරේ නෑනේ. අනේ මට මේ අවස්ථාව ලැබෙන මම මේක කරේ නෑනේ. ඉතින් හොඳ අවස්ථාවක් ජීවිතේට ආව මම හිතන්නේ ඒක Tamanට හානියක් නැත්තම් මම හිතන්නේ ඒක ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. එහෙම ගත්තා නම් හිතත් නිදහස්. අනිත් එක මේ ලෝකෙට අපි හැමෝම ආපු රීසන් එකක් තියෙනවා. අපි හැමෝම ඒක නොදැන හරි දැනුවත්ව හරි අපි ඒක ඉෂ්ට කරමින් මේ ඉන්නේ. ඉතින් සමහරක් විට ඒ වගේ තමන්වම කොටු කරගත්ත කාන්තාවක් මේ ලෝකෙට බිහි වුණේ මොකටද කියලා එයා තාම දන්නේ නැතුව ඇති. ඉතින් ඒක එයා හොයාගන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම ප්‍රාර්ථනා කරන එහෙම කවුරුරි ඉන්නවා නම් ඇත්තට මෙයාට ශක්තිය ධෛර්යය හම්බ වෙලා ඒ බැමි බිඳගෙන ඉදිරියට එන්න වාසනාව ලැබෙන්න කියලා. හැබැයි මේ බැමි බිඳගෙන කියලා අදහස් කරේ මානසික බැමි. දාගෙන ඉන්න ඒ බැමි විතරයි. ඒ ඇරෙන වෙන දෙයක් නෙවෙයි. දැන් අපි මේ ගොඩක් වෙලාවට දකිනවා සමාජය තුළ ප්‍රතිභා මේ දික්කසාද වුණු කාන්තාව ගොඩාක් ගැටලු වලට මුහුණ දෙනවනේ. දික්කසාද වෙලා සමහරට දරුවෙක් එහෙම ඉන්නවා නම් ඇයට ගොඩාක් ලොකු පීඩනයක් තියෙනවා. දරුවව බලා ගන්න ඕනේ, සමාජයෙන් එන පීඩනයට මුහුණ දෙන්නට ඕනේ. සමහර කාන්තාව අපි දකිනවා මේ දික්කසාදයට යන්නෙත් නැහැ. කසාදය තුළ හිර වෙලා ප්‍රශ්න, ගැටලු, පීඩන ගොඩාක් දේවල් මැද්දේ ඉවසගෙන ඉන්නවා. මෙහෙම ඉවසන එකේ සීමාව කොහොමද තමන් හොයාගන්න ඕනේ සහ එතනින් ඉවත් වෙනවා නම් කොහොමද ඒ පියවර ගන්න ඕනේ? අපි ආරම්භ කරොත් එහෙම කසාදේ දික්කසාදේ දක්වා යන්නේ නැතුව ඊට කලින් කසාදේ ඇතුලේ ඉඳගෙන කොහොමද ඒක උත්සාහ කරන්න ඕනේ ඒක ආරක්ෂා කරගන්න හරි කරන්නම බැරි නම් මම හිතන්නේ දැන් ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන තත්ත්වේ මේ සංස්කෘතියෙන් තමයි ඔක පටන් ගන්න ඕනේ. අපේ සංස්කෘතිය හරියට half boil egg එකක් වගේ වෙලා තියෙන දැන්. අපි පොඩ්ඩක් ඇමරිකාවෙන් අරගෙන පොඩ්ඩක් ඉන්දියාවෙන් අරගෙන දැන් ඔක්කොම ටික මේ ඔක්කොම සංකලනයක් වෙලා නිකන් අමුතු එකක් හැදිලා තියෙනවා. අපි කවුද කියලා හොයාගන්න බෑ. එතකොට මෙතන අපිට කාටවත් දොස් කියන්න බෑ. කොහොමත් ලෝකෙට විවර වෙනකොට රටක් අනිවාර්යයෙන් මේ දේවල් එනවා රට ඇතුළට. ඉතින් එතකොට මේ එන දේවල් කොහොමද අපි ගන්නෙ කියන එක. එතකොට මම හිතන්නේ විවාහයක් කියන දේ දැන් සමහරක් වෙලාවට මම දකිනවා විවාහ වෙච්ච ගමන්ම සමහරව අනිත් අතට ඩිවෝස් වෙනවා. ඉතින් මෙහෙමයි ලංකාවේ විවාහ මංගල උත්සවයක් කියලා කියන්නේ අතිශය ඊටාම සද්ද බද්දට නෑදෑ පරම්පරා හිත මිතුරු කොහොමත් 1000ක් 1500කට එන්න කියලා පවත්වන විශාල ප්‍රිය සංഭാෂණයක්. ඉතින් එදාට මේ යුවලට වඩා සතුටු වෙන්නේ එන අය. යුවලගේ තරමුණ එන අය සතුටු කිරීම. එතකොට මේ ඉතින් එන අය සතුටු කරන්න ප්‍රණීත ආහාර පාන, ලස්සන නැටුම් ගැයුම්, ලස්සන ඇඳුම් පැළඳුම් වලින් සැරසිලා හැමදේම හරිම ලස්සනයි. හැබැයි මෙහෙම දෙයක් මම දකිනවා මේ මනෝරංජනය විවාහ මංගල උත්සවයට සහභාගී වෙච්ච අය මුළු ජීවිත කාලෙම මේ යුවලගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඇත්තට මේක හරිම අසාධාරණයි. ඒ දෙන්න තමයි දැනගන්න ඕනේ ඒ දෙන්නට එකට ජීවත් වෙන්න පුළුවන්ද බැරිද? ඒක කාටවත් තීරණය කරන්න බෑ. කාටවත් පීඩනයක් යොදන්න බෑ. ඔය දෙන්න එකට ඉන්න ඕනේ කොහොම හරි. මෙච්චරක් වියදම් කළා මගුලක් ගත්ත දැන් වෙන් වෙන්න යන්නේ. ඒව මොනවත් අදාළ නැහැ. ඒවා විවාහයට කලින් තමයි ඒ දේවල් සාකච්ඡා වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ විවාහය කියන දේ අනිවාර්යයෙන්ම ඒ යුවලගේ කැමැත්ත හෝ අකමැත්ත මත තීරණය වෙන දෙයක්.
ඒ දෙන්න එකට ඉන්න කැමති නම් ඒ දෙන්න එකට ඉන්න ඕනේ. ඒ දෙන්න වෙන් වෙන්න කැමති නම් ඒ දෙන්න වෙන් වෙන්න ඕනේ. අකමැති තැන්වල රැඳෙන එකෙන් සිද්ධ වෙන්නේ මානසිකව ඇතිවන අනවශ්‍ය ගැටලු රාශියක් ආරම්භය විතරයි. ඉතින් එතනින් සමහරට ජීවිතේ ඒ යුවලවල් සමහරට පුද්ගලයන් විදියට ජීවිතේ කරන්න නියමිත වෙලා තියෙන දේවල් පසුගාමී වෙනවා. සමහරට ඒගොල්ලෝ පසුගාමී වෙනවා ජීවිතේ. සමහරට මූණ දෙන්න ලැජ්ජයි. සමහරක් අම්මලා තාත්තලා කියන්න ලැජ්ජයි තමන්ගේ දුව දික්කසාද වෙලා ඉන්නේ කියලා. තමන්ගේ පුතා මෙහෙම. ඒක ෆේලියර් එකක් නෙමෙයි. ඒක ගොඩක් විදිහට අපේ සමාජය දකින්නේ මේ කෙනා ෆේල් වුණා. මෙයා ෆේල් වුණා. ඒනට කවුරුත් දකින්නේ ඒ ෆේල් වෙන තැනට එන්න මේ කෙනා උත්සාහ දරලා තියෙන්න ඕනේ. උත්සාහයක් දරලා ෆේල් වෙන එක ඕනම දැන් රේස් එකක් දුවද්දී වුණත් අපි දැකලා තියෙනවා මේ ගොඩක් ප්‍රසිද්ධ ධාවකයෝ පරාද වෙලා රේස් එක ඉවරයි. ඒ තමන්ගේ දුර දුවලා තමයි ඉවර කරන්නේ මේක රේස් එක. ඒකේ තියෙන්නේ මොකද්ද? ක්‍රීඩකයාගේ ගෞරවය. එයාගේ තියෙන ශක්තිය, එයාගේ ආත්ම ශක්තිය. ඉතින් මම හිතන්නේ මේ ජීවිතේ රේස් එකක් කියලා අපි නිතරම කියනවානේ. මේ රේස් එක අපි ධෛර්යය ඇතුව අපි ඉවර කරන්න පුළුවන් තැනකට යන්න ඕනේ. එතෙන්ට ගියාට පස්සේ අපි දන්නවා හරි මං උත්සාහ කරා, මට පුළුවන් උපරිමයෙන්ම උත්සාහ කරා. ඊට වඩා මට බෑ. ඊට වඩා දැන් එතෙන්දි තමන්ගේ සතුට කියන දේ හයිලයිට් වෙනවා. මම මගේ සතුට තීරණය කරන්න. ඕකෙම අනිත් පැත්ත ගත්තොත් ප්‍රතිභා සමහර අය අපි දකිනවා තමන් ගැන විතරක් වැඩිපුර හිතලා ආත්මාර්ථකාමීත්වය කියන තැනට ඇවිල්ලා සැමියා හෝ වේවා, පවුලේ අය වේවා, අම්මා තාත්තා, තමන්ගේ සමාජ මට්ටම අම්මා තාත්තා හදාගෙන ආපු ගෞරවණීය තත්වය මේ හැමදේම නැති කරලා දානවා බොහොම සුළු මොහොතකින්. අපේ වැරදි දෙයකට පියවර තියන්න උත්සාහ කරන පළවෙනි තැනදී තමයි අපි එතනින් වැළකීලා ඉන්න උත්සාහ කරන්නේ. මොකද එතනින් අපි ඔහේ මේක කරනවා ඊළඟ පාර මම කරන්නේ නැහැ කියලා හිතුවොත් හැබැයි ඊට පස්සේ අපිට ඉබේටම කරනවා. ඔව්. එතන අපි පාලනය කරගන්න ඕනේ නේද? ඔව්. ඒ පාලනය ස්වයං පාලනයක් වෙන්න ඕනනේ. දැන් ඒක අපිට කියන්න බෑ. ඔයා මෙහෙම ඉන්න, ඔයා මෙහෙම කරන්න, ඔයා අර එහෙම ඉන්න. එතකොට තමන්ගේ අවබෝධය. ඒක නිකන් හරියට එතකොට මේ මං ඉස්සෙල්ලා කිව්වාගේ හරබ්බානක් දක්කනවා වගේ තමයි. ස්වයං අවබෝධයක් තියෙන්න ඕනේ ඕනම කෙනෙක්ට. තමන් මොකද්ද කරන්න ඕනේ ජීවිතේ, තමන් කොයිතරම් ඉඩක් තමන්ගේ පවුලෙන් අනිත් අය වෙනුවෙන් වැය කරනවද, තමන් කොච්චරක් අනිත් අයට ඉන්ටර්ෆියර් වෙන්න දෙනවද තමන්ගේ ලයිෆ් එකට, තමන්ගේ ෆැමිලි ලයිෆ් එකට. ඉතින් මේ දේවල් සමහරක් වෙලාවට පාලනයෙන් ගිලිහිලා යන වෙලාවල් තියෙනවා නැත්තේ නෑ. ඉතින් ඇත්තටම බුද්ධියෙන් විමසා බලා කරන්න ඕනේ කටයුත්තක් තමයි මේ විවාහය කියලා කියන්නේ හැඟීම් වලට වඩා. හොඳයි අපි අර මේ කතාව පටන් ගත්තේ දික්කසාදුණු කාන්තාවකට සමාජයෙන් එල්ල වෙන ගැටලු පීඩනය කියන දේ ගැන. ඔව් ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වා. දැන් මේ සමහර දෙමව්පියෝ කැමති නැහැ පෙන්නන්න තමන්ගේ දුව මේ වගේ තත්ත්වකින්. ඉතින් ඒක ඇත්තටම ෆේලි එකක් කියලා හිතන්න එපා. මොකද ඒ අයගේ ජීවිතේ එතනින් අවසාන නැහැ. එතනින් එහාට තව ආරම්භ කරන්න පුළුවන්, යන්න පුළුවන්, මාවත් ඒ අයට ඕනතරම් තියෙන්න පුළුවන්. ඉතින් මිනිස්සු කතා වෙනවා, සමහරු හිතනවා අපෝ, ඒ කියන්නේ දෙයකට එන්න කියන්නේත් නැහැ සමහරු ඒ වගේ අයට. ඒ කැමතිත් නෑ ඒගොල්ලෝ එනවට අපෝ එයාව කතා කරන්න එපා. යා මෙහෙම වෙලා ඔය මගුල කඩාගත්තා. එහෙමනේ කියන්නේ කියනකොට මගුල කඩාගෙන. ඒ වගේ ඉතින් මම හිතන්නේ ඒ වගේ මේ පටු මානසික තත්ත්ව ඒවා ඇත්තටම දැන් මෙච්චර ලෝකෙ දියුණුලා තියෙද්දි ඔය පටු මානසික තත්ත්වත් ඔක්කොම කරේ එල්ලගෙන මෙහෙම ඕවත් එක්ක අපේ ගමන හෙමින් වෙන එක තව කියන්නේ මන්දගාමී වෙන එක විතරයි වෙන්නේ. ඉතින් මේවා අනවශ්‍ය දේවල්. මේ මිනිස්සුන්ව ක්‍රිටිසයිස් කරන එක, ජජ් කරන එක මේවා ඇත්තටම මම හිතන්නේ කාන්තාවකට අත්‍යවශ්‍ය දේවල් කියලා. අපි එතනින් එහාට කතා කරොත් එහෙම මේ සිංගල් පේරන්ට් කෙනෙක් වීම සමහරට අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අයටත් සමාජයෙන් බොහෝ ගැටලු වලට මේ ලක් වෙන්න සිද්ධ වෙනවා අපි දකිනවා. සිංගල් පේරන්ට් කෙනෙක් විදිහට ඉස්සරහට යන එක සම්බන්ධයෙන් මේ සමාජයේ දරන මතය සමහරවිට කියනවා අනේ ඔය ඇති ඔයා තනියෙන් හිටියා ඔය දරුවා හිටියට කමක් නැහැ වෙන කසාදයක් කරගන්න. මේ වගේ සමාජයෙන් කියනවා. ඔව් සිංගල් පේරන්ට් කියන එක විදි දෙකකින් වෙන්න පුළුවන්. එක්ක ස්පවුස් නැති වෙලා වෙන්න පුළුවන්, එක්ක දාලා ගිහිල්ලා වෙන්න පුළුවන්. ඉතින් ඔය දෙක අතරතුර මේ මම දකින්න හොඳම සිංගල් පේරන්ට් මගේ අම්මා. මගේ අම්මා තාත්තා නැතුව මාවයි නංගිවයි දෙන්නව හැදුවා. ඉතින් මම හිතන්නේ ඒක ඇත්තටම අමාරු ටාස්ක් එකක්. අමාරුයි. අම්මයි තාත්තයි දෙන්නම වෙනවා කියන එක ඇත්තටම හරි අමාරුයි දරුවෙක්ට. ඉතින් ඒ ටාස්ක් එක කරන්න පුළුවන් නම් ඒ ඇත්තට මේ වගේ කාන්තාව ඇත්තට මට කියන්න වචන නැහැ. මගේ අම්මා කෙරෙහි මගේ අද වෙනකන් ඒ තියෙන ගෞරවය, අය සමාජයේ හැසිරෙන විදිය, ඒ තියෙන දේවල් එක්ක ඉතින් මම හිතනවා ඇත්තටම ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. සමාජයෙන් මොන දේ ආවත් ඒ වගේ කාන්තාවන් තුළ තියෙනවා මහා හිතාගන්න බැරි ධෛර්යයක්. ඒක ඇත්තටම
හැම කාන්තාවක් තුළම මේ ධෛර්යය තියෙනවා. මේක හොයාගන්න එක තමයි එක එක්කිනාට ගත වෙන කාලේ වෙනසක් තියෙන්නේ මේ. සමහරු ඒක තමන්ගේ යොවුන් වියදීම හොයා ගන්නවා, සමහරු විවාහයෙන් පස්සේ හොයා ගන්නවා. ඉතින් එක එක්කිනා මේ ධෛර්ය විවිධාකාර අවස්ථාවවලදී හොයා ගන්නවා. ඉතින් මේ ධෛර්යයත් එක්ක මම හිතන්නේ කාන්තාවකට කරන්න බැරි දෙයක් නැහැ. සිංගල් පේරන්ට් නෙවෙයි මොන ප්‍රශ්නාවක් ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සිංගල් පේරන්ට් කියලා අපේ සමාජයේ ගොඩක් වෙලාවට හඳුන්වන්නේ අර බටහිර සමාජයේ නම් එක්කෝ සැමියා නැති වුණත් මේ ජීවිතක්ෂයටපත් වුණත් සිංගල් පේරන්ට්. හැබැයි මේ අපේ සමාජය තුළ අපේ සංස්කෘතිය තුළ සිංගල් පේරන්ට් කියලා කියපු ගමන් හිතන්නේ සැමියා දාලා ගිහිලා නැත්නම් බිරිඳ අතහැරලා ගිහිලා එහෙමනේ හිතන්නේ. ඔව් ඒ විනිශ්චයට ලක්වීම අනිවාර්යයෙන්ම අපේ සමාජයේ ඉන්න මිනිස්සු බලන විදිහත් එක්ක ඒක සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒක නිකන් අතක් පයක් කැඩිච්ච එක්කෙනෙක් වගේ. ඇත්තට මේ ඒක එහෙම කරන්න හොඳ නෑ. මම කියන්නේ මේ මිනිස්සෙක් ඉස්සෙල්ලාම මම හිතන්නේ අපි සමාජයකට පුළුවන් මිනිස්සෙක් ඇති කරන්නත් නැති කරන්නත් දෙකම. ඒ වගේම මම දැන් ඔබ ඉස්සෙල්ලා මගෙන් අහපු ප්‍රශ්නේ ඔය මේ සමාජ මාධ්‍ය ජාලවල ඒ කතා බහ වෙන කාන්තාවන් නිර්නාමිකව පළ කරනවා එක ප්‍රශ්න. ඇත්තට මේ වගේ වෙලාවල වුණත් කාන්තාවෝ මේ වගේ ප්‍රශ්නත් සමහරකට ලියනවා මට මෙහෙම දරුවෙක් ඉන්නවා මෙහෙම. සමහර කාන්තාවෝ මේ වගේ ප්‍රශ්නයක් දාපු ගමන් කෙලින්ම පටන් ගන්න අර හැර ගියපු ස්වාමි පුරුෂයාට හොඳ ලුණු ඇඹුලෙන් බැනලා. ඉතින් දැන් මේ වගේ මේ මම හිතන්නේ ඇත්තට මේක කාන්තාවකට එහෙම අපි දන්නේ නැහැ මේ පුරුෂයාගේ පැත්තෙන් මොකද්ද කතාව දන්නෙත් නැහැ. අපි ඇහුවේ මේ කෙනාගේ එක පාර්ශවික කතාවක් විතරයි. සමහර හැම කතාවකටම දෙපැත්තක් තියෙනවා. එතකොට අපිට එහෙම අන්තවාදී වෙලා මේ ඔයා මෙහෙමවා මෙහෙමයි කියලා ඒ වගේම අර අනිත් පාර්ශවයේ ඊටාම පල්ලෙහා මට්ටමකට දාලා මෙහෙමයි ඔයා මෙහෙම කරන්න නැතුව ඉන්න තිබුණා. ඒ වගේ දේවල් ඇත්තටම අනවශ්‍යයි. මං හිතන්නේ මේ වගේ කාන්තාවක් උදව්වක් ඉල්ලුවා මෙයාගේ මනසටත් ඒක බලපානවා. ඒ වගේම ඔය කතා ඇත්තටම සංවේදී ප්‍රශ්න නෙවෙයි. සීල් විනාශා ගැනීම ඒ වගේම මනුෂ්‍ය ඝාතන වලට උනත් යන්න පුළුවන් දේවල් වවා. ඉතින් ඔය ඇති කරන ක්‍රෝධය, ද්වේෂය කොහේ අරන් යයිද කියලා දන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ හැමතිස්සෙම ඕනම ප්‍රශ්නක ඉන්න කෙනෙක්ට කරුණාවන්ත විදියට ඉන්න. ඒ කියන්නේ දික්කසාද වුණත් සිංගල් පේරන්ට් වුණත් ඒ වගේ කෙනෙක් ඔබට සමාජයේ හම්බෙනවා නම් ඒ අයට කරුණාවන්ත වෙන්න ඉස්සෙල්ලාම. මොකද ඒගොල්ලෝ ලොකු සටනක් කරන ගමන් නිහඬ සටනක් කරන ගමන් ඉන්නේ. ඉතින් මම කියන්නේ කරුණාවන්ත වෙන්න. ඒගොල්ලන්ව විනිශ්චය කරන්න යන්න එපා. හොඳයි. දැන් විටක සයිබර් අවකාශයේ කිවිඳියක්, තවත් විටක ලියන්නියක්, තවත් විටක ආදරණීය ගුරුවරියක්, ආදරණීය මවක්, බිරිඳක්, ආදරණීය දියණියක්. ඒ වගේම අපි හැමෝම ඇයව කලින් හඳුනාගත්තේ ගායිකාවක් විදියට. ඉතින් ඔබේ වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අර කරන්න ඉන්න වැඩ කටයුතු ටික අර පොතේ වැඩේ මේ වසරේ ඉදිරි කාලවකවානුව තුළදී කරගන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපේ ස්මාර්ට් ලේඩි තමයි ප්‍රතිභා ප්‍රභා. මට පොඩි දෙයක් කියන්න ඕනේ. කියන්න. සාරණංගි ඔයාටත් ඒ වගේම කෞමදියක්කටත් අපේ හර්ෂිනාංගිටත් මම හරිම සන්තෝෂ වෙනවා මේ කාන්තාවන් සමූහයක් එකතු වෙලා මේ වගේ කරන වැඩකට සහභාගී වෙන්න හම්බුණාට ඉස්සෙල්ලාම. මොකද කාන්තාවෝ එකතු වුණාම හොඳ දේවල් කරන්න පුළුවන්. අර සමාජෙ පොඩි මතයක් තියෙනනේ කාන්තාව එකතු වුණාම රණ්ඩු වෙනවා. ප්‍රශ්නෙම ඇත්තටම එහෙම නෑ. ඇත්තටම හොඳ ශක්තිමත් කාන්තාවන් එකතු වුණාම සමාජයට ගොඩක් වැඩදායි දේවල් කරන්න පුළුවන්. ඉතින් මම මේ ඔයගලන්ගේ ස්මාර්ට් ලේඩි මේ සමාජය දැනුවත් කිරීමේ කාර්යයට මම බොහොම ඉතාම මගේ ගෞරවය පළ කරනවා. බොහොම ස්තුතියි මට ආරාධනා කරාට. බොහොම ස්තුතියි අපිට කාදරෙන් එකතු වුණාට. එහෙමනම් ඔබ වැඩ කටයුතු සියල්ලම සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. එහෙමනම් ආදරණීය ඔබට අපි ආරාධනා කරනවා තව දවසක මේ වගේම ස්මාර්ට් ලේඩි කෙනෙක් එක්ක කතා කරන්න. ඒ කතා බහ ඔබ වෙත අරගෙන එන්න අපි සූදානම්. එකතු වෙන්න. මේ chat with smart lady.